ආයුබෝවන් සුබ දවසක් මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක උදේ වික්‍රමසිංහ දොම්පේ අද කතා කරනවා නව සඳ බැලීම සම්බන්ධ. සිංහල අලුත් අවුරුදු නැකත් සීටුව ගත්තාම මේ නැකත් සීටුවේ මුලින්ම තියෙන චාරිත්‍රය තමයි මේ නව සඳ බැලීමේ නැකත. මේ චාරිත්‍රය මේකට නැකතක් නැහැ, දිනයක් තමයි තියෙන්නේ. එහෙනම් මේ නවසඳ බැලීම කියන කාරණාව ගැන මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ප්‍රශ්න දෙකක් අහන්නම්. එකක් තමයි ඔබ මේ චාරිත්‍රය පිළිබඳව දන්නේ මොනවද? ඔබ දන්නේ මොනවද? ඊළඟ කාරණාව ඔබ මේ චාරිත්‍රය සිද්ධ කරලා තියෙනවද? ඔව්. ඔබෙන් ලැබෙන පිළිතුර තමයි නෑ කියන එක. ඔබ කරලා නෑ, දන්නේත් නෑ. එහෙනම් අද ඔබට මම පැහැදිලි කරලා දෙන්නම් මේ නවසඳ බැලීම කියන චාරිත්‍රය සිද්ධ කරගන්න දින තෝරගන්නේ කොහොමද? ඒ කියන්නේ නැකත් සීටුවට දිනයක් තෝරගන්නේ කොහොමද කියන එකත් මේ චාරිත්‍රයෙන් ඔබේ ජීවිතයට ලබා ගන්න පුළුවන් මොන වගේ දෙයක්ද? ඔබේ ජීවිතය ගොඩනගා ගන්න, ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ නවසඳ බැලීමෙන් ඔබට ලැබෙන ඵල ප්‍රයෝජන කුමක්ද කියන එක තමයි අද ඔන්න පැහැදිලි කරන්න හදන්නේ. හරි. මුලින්ම කියන්න ඕනේ අපි අනාදිමත් කාලයක ඉඳගෙන මේ සූර්ය වන්දනාව, හිරු සඳු කියන ග්‍රහයෝ දෙන්න මූලික කරගෙන මේ ජීවිතයේ පැවැත්ම, ගහ කොළවල පැවැත්ම, ඒ වගේ මේ පෘථිවියේ පැවැත්ම පිළිබඳව මිනිසා පැහැදිලිවම හොඳින් දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඉරෙන් හඳෙන් වැඩගත්ෝ කියලා කියමනක් තියෙන්නේ. ඉරෙනුත් වැඩ ගන්නවා, සඳුගෙනුත් වැඩ ගන්නවා. දවල්ට කමත හේනේ කුඹුරේ වැඩ කරන ගොවි මහතා රාත්‍රියට තමන්ගේ හේනේ පැලේ සඳ එළියෙන් කටයුතු කරනවා වගේම කමතේ ගොයන් ටික මේ වෙන් කරගන්නේ මෙන්න මේ හඳ එළිය භාවිතා කරගෙන. ඉතින් ඒ නිසා සඳු අයත් වෙන මවට සාපේක්ෂ කරන නිසා මේ චන්ද්‍රයා රවි පියාට ආදේශ කරනවා. ඒ නිසා පියාට සැලකුම් කරන්න කලින් මවට සැලකුම් කිරීම සිරිතක් නිසා මෙන්න මේ කියන චාරිත්‍රය යෙදෙනවා නවසඳ බැලීම. මේ නවසඳ බැලීමට දින දෙකක් තියෙනවා. බලන්න ඔබේ නැකත් සීටුව ඔබ ළඟ තියෙනවා නම් ඔබ දැකලා ඇති දින දෙකක් තියෙනවා. ඒ තමයි චන්ද්‍ර වර්ෂය සහ සූර්ය වර්ෂය කියලා. චන්ද්‍ර වර්ෂයට නවසඳ බැලීම දැන් මේ අවුරුද්දේ ලිත්වල සඳහන් කරනවා ඒ කියන්නේ චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාසේ 20 මේ ඉස්සරහට එනවා මාර්තු 21 සූර්ය මුදුන් වෙනවා. ඒ කියන්නේ මාර්තු 21 සූර්යා මුදුන් වෙනවා වගේ මාර්තු 20 තමයි මේ දිනේ යොදලා තියෙන ලිත්වලට අනුව. ඒ කියන්නේ මාර්තු 20 සිකුරාදා දවසක්. ඒ වගේම සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මාසේ 19 ඉරිදා. බලන්න අප්‍රේල් මාසේ 19 ඉරිදා තමයි දීලා තියෙන්නේ. මෙතනදී මේ දින තෝර ගන්නකොට අනිවාර්යෙන් පුර පක්ෂේ වෙන්න ඕනේ. චන්ද්‍රය පිරෙන කාලේ වෙන්න ඕනේ. අවපක්ෂේ සුබ නැහැ, අසුබයි. අවපක්ෂේ ගන්නෙ නැහැ. පුර පක්ෂේ දිනයක් වෙන්න ඕනේ. සුදුසු සුබ තිථියක් යෙදෙන්න ඕනේ. තිථියක් වගේම දිනයක් සුබ වෙන්න ඕනේ. දින තුනයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉරිදා දිනය හොඳයි. ඒ වගේම බ්‍රහස්පතින්දා හෙවත් ගුරුගේ දවස සුබයි, සිකුරාදා සුබයි. ඔන්න ඔය කියන දින තුන තමයි යොදාගන්නේ මෙන්න මේ නවසඳ බැලීම සඳහා. ඒ වගේම තමයි මෙතනදී පුරපක්ෂයේ මුල් දින තුන ඒ කියන්නේ අමාවකින් පස්සේ මුල් දින තුන ඇතුළත සුබ දිනයක් ලබාගත යුතුයි. එහෙනම් මෙදා ඒ නැකත ඒට අනුගත වෙලා ඒ දිනේ තෝරාගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට මම ඔබට පැහැදිලි කරන්නම් ඇත්තට මේ නවසඳ බැලීමේ මොන වගේ දෙයක්ද ජීවිතේට ලැබෙන්නේ කියලා. මේ ගැන දැනගෙන හිටියා අතීතයේ ජීවත් වුණු දෛවඥයන් වගේම හෙළ වෙදකම් ගැන මනාව අවබෝධයක් තියෙන වෛද්‍යවරු විතරක් නෙමෙයි වෙළඳ ව්‍යාපාරිකයන් පවා මේ නවසඳ බැලීමෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියන එක දැනගෙන හිටියා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා රාශි චක්‍රයේ මීන රාශිය ඉඳන් මේෂ රාශියට එන මේ කාල පරිච්ඡේදයේ රාශි ආරම්භය වෙන්නේ මේෂයෙන් නිසා තමයි මේ කියන
අවුරුද්දේ ආරම්භය විදියට බක් මාසය තුල මේ උත්සව සීයෙන් කටයුතු කරන්නේ. හැබැයි මාසයේ සෑම කියන්නේ අවුරුද්දක සෑම මාසයකම මේ සූර්ය සංක්‍රාන්තියක් සිද්ධ වෙනවා. සූර්යයා රාශි මාරු කිරීම සිද්ධ වෙනවා. හැබැයි ඒකේ මූලිකත්වයක් ගන්නවා මෙන්න මේ කියන අප්‍රේල් මාසයේ සිද්ධ වෙන සූර්ය සංක්‍රාන්තිය. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මුලින්ම ඒ කියන්නේ සූර්ය සංක්‍රාන්තියෙන් පස්සේ මුලින්ම එන සුබ දිනයක් අනුකූලව නවසඳ බැලීමත් ඒ වගේම ඊට ළඟ තියෙන පෙර හෝ කියන්නේ පසු හෝ පෙර තියෙන සුබ දින තමයි මෙතනදී පුරපක්ෂ ගන්න. ඒකනේ දැන් සාමාන්‍ය මේ මාර්තු 20 මේ පාර දීලා තියෙන්නේ. නමුත් අප්‍රේල් 14ට තව ගොඩක් දින තියෙනවා. එහෙනම් මාර්තු 20 දුන්නේ පුරපක්ෂ පටන් ගැනීම නිසා. එතකොට මේ නවසඳ බැලීමේ චාරිත්‍රය තුළදී ජීවිතයේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හිතට අධිපති වෙන චන්ද්‍රයා නිසා මේ චන්ද්‍රයාගේ එන්නා වූ සෞම්‍ය ගුණය, යහපත් ගුණය, ඒ වගේම හිත පැහැපත් වෙන ගතිය, හිත තැම්පත් වෙන ගතිය ඇති කරගන්න පුළුවන්. පූර්ව පක්ෂයේ චන්ද්‍රයාගේ ශක්තිය ජීවිතයට ළඟා කර ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔය වෙළඳ ව්‍යාපාරෙකින් එහෙම දන්නවා. පූර්ව පක්ෂයේ දින වල චන්ද්‍රයා මුලින්ම දුටුවහම තමන්ගේ වෙළඳ ව්‍යාපාර දියුණු වෙන බව ඒගොල්ලෝ අත්දැකීමෙන් දැනගෙන හිටියා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර විතරක් නෙමෙයි තමන්ගේ ග්‍රහපල දුරු වෙනවා, තමන්ට තිබෙනා වූ බාධක අඩු වෙලා යනවා කියන මේ දේවල් ගොඩක් දැනගෙන හිටියා. ඒ නිසා තමයි මේ නවසඳ බැලීමේ චාරිත්‍රය මුලටම දාන්නේ. නවසඳ බැලීමේ චාරිත්‍රය අපි මේ ආහාර ගැනීමේ චාරිත්‍රයට වඩා වැදගත් චාරිත්‍රයක් බව ඔබ මතක තබා ගන්න ඕනේ. මේකට නැකතක් නැහැ. ඒකට හේතුව තමයි මේකට නැකතක් හදන්න බෑ, හදන්න පුළුවන්. නමුත් චන්ද්‍රයා ලංකාවේ නොයෙකුත් පළාත්වලට පේන විදිය එක ආකාරයයි. හැමතැනටම එක විදියට චන්ද්‍රයා පේන්නේ නැහැ. ඒ නිසා මුහුදු බඩ ප්‍රදේශයට, කඳුකර ප්‍රදේශයට මේ වගේ නොයෙකුත් ප්‍රදේශවල ආවේනික ස්වභාවයෙන් චන්ද්‍රයා දිස්වෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා නැකතක් දෙන්න බෑ. මොකද චන්ද්‍රයා හිටියේ නැත්තම් බලන්න බෑනේ නැකත වෙලාව. ඉතින් ඒ නිසා තමයි ඔබට දිනයක් දීලා තියෙන්නේ. ඔබ ඒ දිනේට තමයි මේ කටයුත්ත ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඔය අවපක්ෂ චන්ද්‍රයා බැලීමෙන් ඉතාම අහිතකර බලපෑම්, බිඳවැටීම්, කඩාවැටීම්, මානසික වේදනා, කරදර ඇති කරන බව පැරණෝ පැහැදිලිවම දැනගෙන හිටියා. ඉතින් ඒක ඒ වගේම තමයි නව වසර සාර්ථක කර ගැනීමට මෙන්න මේ කියන්නේ මේ චාරිත්‍රය මනාව ඉෂ්ට සිද්ධ කර ගන්නවා නම් ඔබට ඒක ඉතාම හොඳයි. ඒ වගේම තමයි මෙතනදී ඔබ දැන් මේ අතීතයේ අපි මේ ගැමි විවාහයට එනකොට පැරණන්ගේ එක්ක සාකච්ඡා කරනකොට පවා දැනගන්න ලැබිච්ච කාරණා තමයි දැන් මේ නවසඳ බැලීම කාල පරිච්ඡේදය කියන්නේ තුලදී දැන් ගම්වල මේ ඉස්සෙල්ලාම කවුරු හරි එයා එළියට බහලා චන්ද්‍රයා දැක්කොත් එයා හූ හඬක් දෙනවා කියනවා. පලාතටම ඇහෙන්න අයියේ හූ කියනවා. එහෙම හූ හඬක් දුන්නාට පස්සේ අනිත් අයට ඕක ඇහුනහම එයාලත් එළියට ඇවිදින්න මුල් පවුලේ ඉන්න දරුවෝ, දෙමව්පියෝ මේ හැමෝම ඇවිදින්න චන්ද්‍රයා දිහා බලනවා කියනවා. ඉතින් මේ නවසඳ බැලීමේ චාරිත්‍රය ඒකයි මම පැහැදිලි කරේ. ගොඩක් අය දන්නේ නැහැ මේවා. අද කෙනෙක්ගෙන් ඇහුවොත් නවසඳ බැලීම කියන්නේ මොකක්ද කියලා ඇත්තම අවබෝධයක් නැහැ. ගොඩක් අයට දන්නේත් නැහැ. ඒ නිසා තමයි අද ගොඩාක් මේ හරවත් වූ ශාස්ත්‍රයන් මේ ලෝකයේ තුල කියන්නේ මේ රට තුල පවා මේ නැති වෙලා යන්නේ. මොකද දන්නේ නැතිකම තමයි ගොඩක් වෙලාවට හේතුව. ඉතින් මේවා ජීවිත අත්දැකීම් බවට පත් කරගන්න පුළුවන්. ජීවිතේ මේවා එදිනෙදා වැඩ කටයුතු සාර්ථක කරගන්න හේතුවක් බවට පත් වෙනවා. මොකද චන්ද්‍රයාගේ බලපෑම එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න කෙනෙකුට අනිවාර්යෙන් උදව් වෙන ග්‍රහයෙක්. මොකද සිතුවිලි හැම වෙලේම වෙනස් කරන ග්‍රහයෙක්. ඉතින් ඒ නිසා චන්ද්‍රයාගේ තිබෙනා වූ ඔය සුභ ශක්තිය ඉතාම වැදගත් වෙනවා. කෙනෙක් සඳෙලියෙන් යම් වෙලාවක් ඉන්නවා නම් එයා චන්ද්‍රයාගේ එළිය ශරීරය ගත කරගන්න එළියට වෙලා ඉන්නවා නම් ඒක එයාගේ ශරීරේ මනස සුවපත් වෙන්න හේතුවක් වෙනවා. ඔය මැණික් කොළ, ඒ වගේ මුද්දක්, ඔය පෙන්සිල් ශාස්ත්‍රයේ තුලත් ඔය චන්ද්‍රයා මූලික කරගත්තු ශක්තිය ලබා ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ මම ඔබට පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා වලදී මේ පළවෙනිම චාරිත්‍රය තමයි සඳ බැලීම.
ඒ නිසා මේ අවුරුද්දෙත් නිවැරදිවම මේ චාරිත්‍රය ඉස්සරහට ඉෂ්ට කරන්න කියලා කියමින් ඔබට සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම්, ඔබට නොදන්න කාරණාවක් ඉගෙන ගත්තා නම් ඔබගේ අදහස් යටින් සටහන් කරන්න. ඒ වගේම තමයි තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා දෙන්න. ඒ වගේම ඔබේ හිත මිතුරන්ට දැනුවත් කරන්න. මොකද අපි උත්සාහ කරමු මේ රටේ විනාශ වෙමින් යන අතීතය, එහෙම නැත්නම් අපිට උරුම අපේ දේ රැක ගන්න අපි යමක් කරමු. එහෙනම් ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.